කෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුන සමානයි කියන ප්‍රමේය අපි ක්‍රියාකාරකමකින් පෙන්වන්න යන්නේ. එතකොට අපි මුලින්ම කරන්නේ මේ තියෙන ත්‍රිකෝණයේ අපි අභ්‍යන්තර කෝණ මෙතන තියෙනවා A කියන කෝණය, මෙතන තියෙනවා B කියලා කෝණය, මෙතන තියෙනවා C කියලා අභ්‍යන්තර කෝණ තුන. එතකොට අපි මේ අභ්‍යන්තර කෝණ තුනෙන් අපි C කියලා කියන අභ්‍යන්තර කෝණය ඒ තියෙන පාදය දික් කරලා හැදෙන බාහිර කෝණය ගත්තට පස්සේ මේ බාහිර කෝණයට සම්මුඛව තියෙන්නේ A කියන බාහිර අභ්‍යන්තර කෝණයයි B කියන අභ්‍යන්තර කෝණයයි. එතකොට අපි මේ කෝණ දෙක ගත්තට පස්සේ මේ කෝණ දෙක මේකට සම්මුඛව තියෙන නිසා මේ කෝණ දෙක අරගෙන මෙතන තිබ්බට පස්සේ මේ කෝණ දෙක මෙතන ගිහින් සමපාත වෙනවා ගන්නට. ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් මේ අභ්‍යන්තර කෝණ දෙකේ එකතුව බාහිර කෝණයට සමාන වෙනවා කියලා.